ආයුබෝවන් කියලා මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා Healthy Tips with Nilu YouTube නාලිකාවට. ඉතින් ඔන්න අද නම් අරන් ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මේක අපේ කාන්තා පාර්ශවයට ඉතා වැදගත් වීඩියෝ එකක් වේවි. ඔයත් මිල අධික ක්‍රීම් වර්ග භාවිතා කරලා මුහුණේ ලප කැලැල්, බිබිලි තවත් වැඩි කරගත්තද? ඉතින් අද වීඩියෝ එක අරන් ආවේ සුදු වෙන්න, සම පැහැපත් කරගන්න ආස අපේ කාන්තාවන්ට. සතයක්වත් වියදම් නොකර ගෙදර විසි කරන තේ රොඩු වලින් සම පැහැපත් කරගන්න ආකාරය පිළිබඳ සාකච්ඡා කරන්න. ඇත්තටම මේක මැජික් එකක්. මම ප්‍රායෝගිකව භාවිතා කරලා හොඳ ප්‍රතිඵල ලබාගත්තු කෙනෙක්. අද සමාජයේ බොහෝ දෙනා පැහැපත් සමකට දැඩි අවධානයක් යොමු කරනවා. ලස්සන සමක් තියෙන්න ව්‍යායාමය, ආහාර, හොඳ විවේකය වගේම හොඳ සංරක්ෂණ ක්‍රම තිබිය යුතුයි. හැබැයි බොහෝ දෙනා හිතනවා ඒකට හැම විටම ක්‍රීම් අවශ්‍යයි කියලා. එම නිසා විශාල මුදල් වියදම් කරමින් රසායනික ද්‍රව්‍ය සහිත කොලජන්, විටමින් ක්‍රීම් ආදිය බහුලව භාවිතා කරනවා. නමුත් ඇත්තටම අපේ සම පැහැපත් කළ හැකි අති සාර්ථක ස්වභාවික ක්‍රම තියෙනවා නොමිලේම කරගත හැකි. ඉතින් බොහෝ දෙනා දිනපතාම උදෑසනට තේ බොනවා. පසුව එම තේකොළ රොඩු ටික විසි කරනවා. ඔන්න අද ඉඳලා නම් විසි කරන්න එපා. මොකද තේකොළ තුල ඔබේ සමට ගැළපෙන විශිෂ්ට ඖෂධීය ගුණ බොහෝමයක් තිබෙනවා. ඒ බව ඔබ දැනන් සිටියාද? තේකොළ වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට්ස්, ටැනින්ස්, කැෆෙයින්, විටමින් C යන සංඝටක මගින් සමෙහි වයසට යාම පාලනය කරනවා. වගේම වියලි බව, පැල්ලම්, දුඹුරු පැහැ යන ආදී සමග සටන් කරනවා. මෙහි ඇන්ටිඔක්සිඩන්ට් වයසට යාම පාලනය කරනවා. ටැනින් සමතුල වාතාශ්‍රය හොඳින් අවශෝෂණය කරගන්නවා. ඒ වගේම කැෆෙයින් රුධිර ප්‍රවාහනය වැඩි කිරීම හා ශීඝ්‍ර ලෙස පැහැපත් සතුටුදායක සමක් ලබා දෙනවා. විටමින් C සමට පැහැපත් බව ලබා දී පැල්ලම් අඩු කරනවා. දැන් අපි බලමු කොහොමද තේ රොඩු අපේ මුහුණට භාවිතා කරන්න කියලා. මම ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය ඔයාලට පැහැදිලි කරන්නම්. තේ බීමෙන් පසුව ඉතිරි වන තේ රොඩු ටික මම මුලින්ම කප් එකකට දාලා ශීතකරණයේ සාමාන්‍ය කොටස තබනවා. මදක් සිසිල් වුණාට පස්සේ අරගෙන මී පැණි පොඩ්ඩක් දාලා හොඳට කවලම් කරනවා. ඊට පස්සේ මුහුණ පුරා ආලේප කරනවා. ඇස් යටත් ආලේප කරන්න. පසුව විනාඩි 15ක් පමණ තියෙන්නට හරින්න. ඉන්පසුව ඔබට දැනෙනවා මෙය වේලිලා කුඩු හැලෙන්න ගන්නවා කියලා. ඒ අවස්ථාවේ මුහුණ තෙත් කරලා සීතල වතුරෙන් හොඳින් ස්ක්‍රබ් කරගන්න. මේ ස්ක්‍රබ් කරද්දී ඇස් යට ප්‍රදේශය ස්ක්‍රබ් කිරීමෙන් වළකින්න. පසුව සීතල වතුරෙන් සෝදා ඉවත් කරගන්න. ඔයාලට පළමු භාවිතයෙන්ම මුහුණේ වෙනසක් දැනේවි. ඔබට මේ මීපැණි නොදාවුවත් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ මීපැණි වෙනුවට රෝස් වෝටර් ටිකක් නැතිනම් කිරි ටිකක් වුණත් මේ සමග භාවිතා කරන්න පුළුවන්. මීට අමතරව තේකොළ අයිස් කියුබ් එකක් විදියට භාවිතා කරන්නත් පුළුවන්. තේකොළ ටිකක් උණු වතුරට දමලා ඒක තැම්බුණාට පස්සේ ඔයාලගේ අයිස් කියුබ් ට්‍රේ එකට දාලා අයිස් කියුබ් එකක් විදියට භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාලා මගේ channel එක subscribe කරලම යන්න.